ඇත්තටම අද මේ වාහනේ තියෙන බර මනින්න පුළුවන් විදිහක් කාටවත්ම හොයාගන්න වෙන එකක් නෑ. ඒ වගේ හිතාගන්නවත් බැරි ලොකු බරකුත් පටවගෙන අපි මේ යන්නේ අපේ මුළු රටම වෙනස් කරන ගමනක්. නගරය කියන්නේ බොහොම කාර්යබහුල තැනක්. ෂොපින් මෝල්, සිනමා ශාලා, පුස්තකාල මේ හැම පහසුකමක්ම නගරේ තියෙනවා. හැබැයි ඒ පහසුකම් ලබාගන්න හැමෝටම හැම වෙලාවෙම නගරයට එන්න ලැබෙන්නේ නෑ. වෙන විදිහකට කිව්වොත් අපේ රටේ හුඟක් මිනිස්සුන්ගේ ජීවිත ඒකාකාරී රටාවක් ඇතුලේ අගුළු වැටිලා. අපි හැමෝම බොහෝම කැමති කතන්දර කියවන්න. නැත්නම් අහන්න ඉන්න. හැබැයි මොන තරම් සුන්දර නවකතාවක වුණත් බොහෝම සංවේදී පරිච්ඡේද තියෙන්න පුළුවන්. අපි හිතන්නේ නැති වුණාට බස්නාහිර පළාතෙත් විවිධ දුෂ්කරතා තියෙන නගරයට ඈත ප්‍රදේශ හුඟක් තියෙනවා. ඉතින් අපේ මේ ගමන පටන් ගත්තේ බස්නාහිර පළාතේ තෝරගත්ත පළාත් පාලන ආයතන 10කට අයිති වෙන ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිතවලට අරුණැල්ලක් වෙන්න. අරුණුදොර සුපිරිසිදු සමාජීය පාරිසරික ආචාරධාර්මික පරිවර්තනයක් සඳහා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම පුස්තකාල රථ බෙදාදීමේ ජාතික වැඩසටහන. මේ මිනිස්සුන්ගේ මුහුණට සිනහවක් ගේන්න දරන අවංක උත්සාහයක තවත් එක ආරම්භයක්. ගමන දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි මේ ගමන අවසානය සුන්දරයි කියන එක අපි දන්නවා. ඒ වගේම එයාලත් දැන් දන්නවා මොන බාධක මැද වුණත් අපි හැම සතියකටම පාරක් මේ වෙලාවට මෙතෙන්ට අනිවාර්යෙන්ම එනවා කියලා. මේ මම අදටත් හුඟක් ආදරය කරන මට කියවන්න හොරු කරපු පොත. අල්තීනායිටත් පුළුවන් වුණා අන්තිමට ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් වෙලා ආයේ Taman ඉපදුණු කුර්කුරේව ගමට එන්න. අනික අපි මොකක් හරි දෙයක් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරොත් ඒ වෙනුවෙන් වෙහෙසුනොත් ඒ දේ ලබා ගන්න මුළු විශ්වයම අපිට උදව් කරනවා. ලෝකෙම වේගින් දියුණු වෙද්දී අපි විතරක් හැමදාම එක තැන නැවතිලා ඉන්නම වගේ දැනෙන්නේ ඇයි? වෙනස් වෙන්න නම් ළමයින්ට නිදහස්ව හිතන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නෙම දරුවන්ට අත්තටු. පියාපත් විශ්වාස නම් වෙනස් වෙන අහස ගැන බය වෙන්න දෙයක් නෑ. අත්තටු Tamanගෙම වුණහම කොහෙටද මේ දරුවන්ට පියාඹන්න බැරි? සංවර්ධනය කියන්නෙත් සමස්ත සමාජ පද්ධතියක්ම යහපත් දිශාවකට අරන් යන බහුවිධ ක්‍රියාවලියක්. ආදායම විතරක් නෙවෙයි, සංවර්ධනය වෙන්න නම් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසකුත් ඒකට ඕනෙ වෙනවා. සාරධර්ම රකින සමාජයක්, ආධ්‍යාත්මිකව දියුණු වුණු සමාජයක් භෞතික සංවර්ධනයකින් විතරක් නිර්මාණය කරන්න බෑ. හැම ආගමකම දර්ශනයකම අරමුණ එකිනෙකාට සංවේදී මානව පරපුරක් නිර්මාණය කරන එක. අපේ රට තිබුණටත් වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න අපිට තියෙන ලොකුම හයිය තමයි අපේ එකමුතුකම, සංහිඳියාව. ජාති ආගම් ભેද නැතුව අපි හැමෝටම එකතු වෙන්න දැන් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. මතක තියාගන්න ඕන දේ තමයි මේ ලෝකේ කළු සුදු කියලා දේවල් වෙන් කරන්න බෑ. හැම දේම තීරණය වෙන්නේ අපි හිතන විදිහ අනුව. ජීවිතේ හැම වෙලාවෙම අපි ප්‍රාර්ථනා කරන විදිහේ හාස්කම් වෙන්නේ නෑ. ඒත් අපිටම පුළුවන් අපේ ජීවිතේ වෙනස් කරන ඒ හාස්කම වෙන්න. අපිට පුළුවන් අපි හිතන විදිහ වෙනස් කරන්න. සමහර ජයග්‍රහණ ලබා ගන්න අසීමිත කැපකිරීම කරන්න වෙනවා.
මේ හැම කැපකිරීමක්ම තනි මනුස්සෙක් වෙනුවෙන් නෙවෙයි. ඇත්තටම මේ මානව සංහතිය වෙනුවෙන්ම කරන පරමාදර්ශී කැපකිරීම. තාක්ෂණයේ තියෙන අඳුරු පැත්තට විතරක් ඇබ්බැහි වෙලා මානව සම්බන්ධතා විහිළුවකට ගන්න කාලෙක තරුණ තරුණියෝ සමාජයට වැඩදායී විදිහට වෙනස් කරගන්න ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. ලෝකයට ජීවය දෙන්නේ හිරුවෙලියයි අම්මයි විතරක්ම නෙවෙයි. හොඳ පොතකටත් පුළුවන් ලෝකය එළිය කරන්න. අරුණුදොර වැඩි කාලයක් යන්න කලින් උතුර දකුණ නැගෙනහිර බටහිර කඳුකරය අපේ රටේ හැම තැනකම අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් කරන් එයි. ඉතින් මේ තමයි අපේ රටේ අනාගතය. මේ හැම දරුවෙකුගෙම හැම මනුස්සයෙකුගෙම ජීවිත වෙනුවෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඕ අපිට පුළුවන්. අපි වෙනස් වෙමු. වෙනස් කරමු. ප්‍රගතිශීලී වෙමු. ආත්ම විශ්වාසයෙන් ඉදිරියටම යමු. සාධාරණ සමාජයක්, අභිමානවත් ජීවිතයක්, පිරිසිදු තිරසාර පරිසරයක්, නීතිගරුක ගුණගරුක වගේම මානව හිතවාදී පුරවැසියෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි අපේ වගකීම හරියටම ඉටු කරමු.